අද අපි කරන්න හදන්නේ ලින්දර දාලා මරණ සෙල්ලම. මෙන් ඉන්නවා තවත් එක අසහනකාරී ජීවිතයක්. මේ ඇත්තටම මේ මට මේ වචන තියෙනවා සමාජ මාධ්‍ය ඉදිරියේ කියන්න බෑ. ඇත්තටම මේක බලපු වෙලේ ඉඳලා මගේ ඔළුව මාර විදියට අවුල් වුණා. විශේෂයෙන්ම මම පූසන්ට ආදරේ කෙනෙක්. එතකොට සත්තුන්ට ආදරේ ගොඩක් අය ඉන්නවා. මං හිතනවා ගොඩක් අයට මේ වීඩියෝ එක බලන්න බැරුවේ. මටත් ඇත්තටම ඒක අන්තිමට යනකම් මේ වීඩියෝ එක බලන්න අපහසුයි. මොකද එච්චරට සංවේදී මේ වීඩියෝ එක. මම මුල ප්ලේ කරන්නම්. වීඩියෝ එක මෙන්න මේ විදියට පටන් ගන්නෙ. හායි යාළුවනේ, මම ඊෂා. මේ බලන්න. මගේ අතේ ඉන්න ලස්සන පුංචි හුරතල් පූස් පවෙක්. අද අපි කරන්න හදන්නේ ලින්දර දාලා මරණ සෙල්ලම. ලින්දට දාලා මරණ සෙල්ලම. හැටි විතරක් මේ ගෑණිගේ මූසල ගෑණි. එහෙනම් අපි ගමු. උගලන්ට පුළුවන් නම් කියන්න ඊළඟටම සෙල්ලම් කරන්න කාත් එක්කද කියලා. ඔයගොල්ලන්ට පුළුවන් නම් කියන්න ඊළඟට මම සෙල්ලම් කරන්නේ කාත් එක්කද කියලා. මෙන්න මේ ගෑණි ඊළඟට කාත් එක්ක හරි සෙල්ලම් කරන්න ඉන්නවා. ඒකින්ද ඒ සෙල්ලම් කරන්න කලින් අපි කියනවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට කියනවා කරුණා කරලා මේ ගෑණි ඊළඟ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න කලින් මේ ගෑණිට නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න අපහසුයි නම් ওই ප්‍රදේශවාසී ඇති මේ ගෑණිගේ මේ මූණත් එක්ක මම දානවා. මම නම් බය නැහැ. අපහස නඩු නෙමෙයි. ඕන නඩුවක් දාපන්. ඕන තැනකට මම නම් ඉදිරිපත් වෙලා එනවා. මම නම් බය නැහැ මේ වගේ තිරිසන්නුන්ට. මේ වගේ සක්කිලින්ට මම නම් කොහොමද සතපහකට බය නැහැ. මෙන්න මූණ. මෙන්න මේ කෙනා ඔයාගේ ගෙවල් ළඟ නම් අල්ලපු ගෙදර නම් ඉන්නේ. කරුණා කරලා කුදලාගෙන යන්න පොලිසියට ගිහිල්ලා දෙන්න. නැත්නම් ඉන්ෆර්මේෂන් දෙන්න පොලිසියට ළඟම තියෙන 119 ගහන්න. මේ වීඩියෝ එක පෙන්නන්න. මේ වීඩියෝ එක ගැන කියන්න. මේක හැමෝම ෂෙයා කරන්න මේ වීඩියෝ එක. මොකද මේ ගෑණි ඊළඟට අල්ලගන්න ජීවිතේ සමහර වෙලාවට ඊළඟට සෙල්ලම් කරන ජීවිතේ අහිංසක පුංචි දරු පැටියෙක්ගේ ජීවිතයක් වෙන්න පුළුවන්. මේ යන විදියට හරි භයානකයි. මොකද මේක මේ SMS සෙල්ලමක් නෙමෙයි. මොකද මේ જાතියේ මිනිස්සු මේ ලෝකේ පුරාම ඉන්නවා. මම ඒක සවිස්තරාත්මකව කතා කරන්න මම මේ වීඩියෝ එක පෙන්නුවට පස්සේ අපි වීඩියෝ එක ඉදිරියට බලමු. බලන්නේ පූස් පැටිය කෑ ගහනවා. මට මෙතනින් එහාට මං හිතන්නේ පෙන්වන්න ඕනේ කියලා මම ඊට පස්සේ මම මේකේ අන්තිම දර්ශනය පෙන්වන්නම් මම. මොකද මට බලන් ඉන්න අමාරුයි මේක. මොකද මගේ ලේ කුපිත වෙනවා. එන්න ලේ කුපිත වෙනවා. මෙන්න මෙතනදී ඔන්න ඔයි කියන තැනදී පූස් පැටියව දානවා ලිඳට. එතනින් එහාට ඒ පූස් පැටියා තමන්ගේ ජීවිතයෙන් සමු ගන්නවා. මොකද මට YouTube terms and regulations තියෙනවා. මට ඒවට පටහැනිව යන්න බෑ. මේකේ සම්පූර්ණ වීඩියෝ එක ඔයාට ගෙනල්ලා. ඉතින් මම මේක මගේ talk with Eshita Facebook පිටුවේ මම අප්ලෝඩ් කරන්නම් මේ වීඩියෝ එක. ඔයාලට පුළුවන් සම්පූර්ණ වීඩියෝ එක එතනින් බලන්න. සහ අපි මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. මොකද ඇත්තටම මම ඒකයි මේ හදිසියෙන් මේ වීඩියෝ එක කරේ. වැඩ රාජකාරී කොච්චර තිබ්බත් මොකද මෙහෙම වෙන්න දෙන්න බෑ. මෙන්න මේ ගෑණි මෙන්න මේ මූණ හොඳට බලා ගන්න. ගෑණියෙක්ද මම නම් ගෑණියෙක්ගේ අර කාන්තාව කියන නමටත් අපහසයක්. පිරිමියෙක් කොහොම පිරිමියෙකු මූ අතරමැදි ජීවිතයන්නේ බලන්නකො. මුගේ මූණ බලන්නකො. අතරමැදිනේ. අතරමැදි නැවතිච්ච මොකෙක් හරි එකේ ගෑණියෙකුත් නෙමෙයි පිරිමියෙකුත් නෙමෙයි. දන්නවනේ ඉතින් වචනේ. එහෙම කෙනෙක්. ඒකනේ නැත්තම් ඉතින් අහිංසක සතෙට්ට අර පූස් පැටියෙක් වගේ අහිංසක සතෙක්ව වතුරට දාන්න තරම් මානසික අසහනයක් තියනවා කියලා කියන්නේ කොච්චර භයානකද? මොන හිතකින්ද දෙයනේ කරන්නේ? ඒ අහිංසක පූස මොකද්ද ඒ ගෑණිට කරපු වැරද්ද එහෙම කරන්න? මොකද්ද ඒ ආතල් එක? මම දන්නවා මෙන්න මේ විදියම අසහනකාරයෝ සෙට් එකක් හිටියා ඇමරිකාවේ ටෙක්සාස් වල. ඊට පස්සේ මෙන්න මේ අසහනකාරයන්ගේ පුරුද්ද තමයි ලයිව් ඇවිල්ලා මිනිස්සු කියන දේ කරන එක. ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් මූ අහනවා. ඒ කියන්නේ මුගේ වගේම මනස අවුල් මනසින් අවුල් මිනිස්සු සමූහයක් මුන්ගේ වටේ ඉන්නවා. එතකොට මේ මිනිස්සුන්ගෙන් අහනවා මොකද්ද ඊළඟට කරන්න ඕනේ කියලා. උන් කරන වැඩේ සත්තු නෙමෙයි. උන් කරන්නේ මිනිස්සු. එතකොට කියනවා හරි ගෑනු ළමයෙක්ව හෙට කිඩ්නැප් කරන්න කියලා කියනවා. ඊට පස්සේ අහිංසක පුංචි ගෑනු ළමයෙක්ව මේ පිටිස කිඩ්නැප් කරනවා. කිඩ්නැප් කරන් ඉවර වෙලා යම්කිසි තැනකට ගෙනියනවා. ඒකට රෙඩ් රූම් කියලා කියන්නේ. එතනට ගෙනියලා ඉවර වෙලා ලයිව් ස්ට්‍රීම් යනවා ඒ කියන අසහනකාරී පුද්ගලයා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? හරි දැන් ඕගොල්ලෝ කියන්න මේ ළමයාට මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් එතනට එන නරුම හිතප්පපුවක් නැති කාලකන්ණි අසහනකාරී මිනිස්සු එක එක දේවල් යෝජනා කරනවා. මේ ළමයාගේ කොණ්ඩේ කපන්න, මේ ළමයාගේ ඇහැක් ගලවන්න පණ පිටින් ඉද්දි, මේ ළමයාගේ අතක් කපන්න පණ පිටින් ඉද්දි,
තව දේවල් තියෙනවා. ඒ ළමයව ඇබියුස් කරන්න වගේ දේවල් කියනවා. මේ හැම දෙයක්ම කරලා අන්තිමට මේ ළමයව මරලා දානවා. මෙන්න මේක තමයි ගේම් එක. මේක ඇවිල්ලා එක්තරා මානසික මට්ටමක්. මේක දිගෙන් දිගටම පැවතුනොත් එහෙම වෙන්නේ අද පූස් පැටියා හෙට ඔයි ගෙදර ඔයි මෙන්න මේ බඩ්ඩගේ ගෙවල් අහල පහල ඉන්න අම්මලා තාත්තලාට කියන්නේ හෙට මෙයාගේ ගොදුර ඔයාගේ අහිංසක පුංචි දරුවා වෙන්න පුළුවන් ඈ. ඔයාට අද ඊයේ නම් පුංචි කිරිසප්පෙක් හම්බුනේ. ඒ කිරිසප්පයා වෙන්න පුළුවන් හෙට මෙන්න මේ සිදුවීමට මූණ දෙන්නේ. මෙහෙම අපේ ගෙවල් පැත්තේ මේ වගේ එකෙක් හිටියොත් නම් ඉතින් කරන්න ඕන එක අපි දන්නවා. ඉතින් මම දන්නේ මේ කියන දෙකටම නැති නර පණු ගෑණි කොහෙද ඉන්නේ කියලා මම දන්නේ නැහැ. හරිද? මට දෙන්න පුළුවන් ඉන්ෆර්මේෂන් එක තමයි මෙන්න මේක. හරිද? ඒකින්ද කරුණා කරලා ඔබේ ආරක්ෂාව සඳහා මෙන්න මේ වගේ අයාලේ යන බල්ලෝ කියන්න බෑනේ. බල්ලොන්ට ඇත්තටම හොඳයිනේ. බල්ලෝ නෙමෙයි. තිරිසන්නු කියන්නත් බෑ. එහෙම කියන්නත් බෑ. මොකද්ද කියන්නේ? වචනයක් නැහැ. ඇත්තටම වචනයක් නැහැ. සමාන කරන්න බෑ. සමාන කරන්නේ ඒ තරමට පහත්. මේ වගේ එවුන්ව කරුණා කරලා බැඳ දමන්න. නීතියෙන් හරි කොහොම හරි කමන්නේ. මේකට යුක්තියක් ඉෂ්ට වෙන්න ඕනේ. අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මාර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකින්ද අපි කරුණා කරලා ඉල්ලනවා මේ ඇනිමල් රයිට්ස් ගැන කතා කරන ඕගනයිසේෂන්ස් තියෙනවා. අපි යාළුවටත් මේ ගැන දැන් දැනුවත් කරනවා. ඉතින් අපි යාළුවට මේ වීඩියෝ එකනුත් ඉල්ලනවා. මොකක් හරි මේ වගේ ඕගනයිසේෂන් එකේ එකක ඉන්න කෙනෙක් නම් කරුණා කරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේක ගැන කතා කරන්න. මේ සත්තුන්ට මේ කරන හිංසාව නවත්තන්න ඕනේ. සහ මේ විශේෂයෙන්ම මේ වගේ මානසික රෝගීන්ව නිදැල්ලේ ඉන්නවා කියලා කියන්නේ හරි භයානකයි. ඒ කියන්නේ මං කියන්නේ සත්තු ගැන විතරක් නෙමෙයි මං කියන්නේ අපේ පුංචි ළමයි ගැන උනත් අපිට ඇත්තටම සාධාරණ බයක් දැනෙනවා මේ වගේ ඒවා දකිද්දි. වීඩියෝ කරලා කියනවා ඊළඟට කාවද දාන්න ඕනේ. පූස් පැටියෙක්ව වතුරට දාලා මරණ සෙල්ලම. මරණ සෙල්ලම. හායි යාළුවනේ මම ඊෂා. අද අපි කරන්න හදන්නේ ලින්දර දාලා මරණ සෙල්ලම. මෙහෙමයි ඉතින්. අනේ මන්ද ඉතින් මේ අර මේ කතා කරද්දි අර මේ අපිට රාමු වෙන්න වෙනවනේ මේ YouTube එකේ තියෙන නීති රීති හින්දා ඒකින්ද ගොඩක් වචන මම ගිල ගන්නවා. මට වචන එනවා. මේව රචන කරලා කියන්න බැරි එකයි ප්‍රශ්නේ. මොකද මේ වගේ සමාජයේ වෙන අසාධාරණ ගැන කතා කරද්දිත් රිපෝට් ගහන නරුමියෝ සෙට් එකකුත් ඉන්නවනේ ওই જાතියේ මානසිකත්වයේ තියෙන. ඒකින්ද අර සමහර දේවල් අපිට ඕන විදිහට කතා කරන්න බෑ. හැබැයි මගේ හිතේ තියෙන දේවල් ඔයාලට දැනෙනවා ඇති. එහෙනම් මං කරුණා කරලා කියනවා මේකට යුක්තියක් ඉෂ්ට කරන්න. මෙච්චර කල් කටවහගෙන බලාගෙන හිටියා මේ ට්‍රැක් ලන්තේ අපි වගේ කතා කරන මාධ්‍යවේදියෝ නැති වෙන්න මේ ට්‍රැක් ලන්තේ ඉන්න ජීවියෝ මාර ට්‍රැක් කෙරිල්ලක් එක දිගට කරන්නේ. දැන් එන්න කාලයක් මං කතා කරේ නැහැ. එන කාලයක් මං පොඩ්ඩක් නිහඬ වෙලා හිටියේ. නිහඬ වෙලා ඉන්න කාලෙම බලාගෙන හිටියේ එක එක තැන් වලින් එක අසහනකාරී පැටවු එහෙම මෙහෙම මතුවෙනවා. අර කැම්පස් සිදුවීමත් එහෙම සිදුවීමක්. ඒ අසහනකාර රැක් කරන මාළොකු අයියලා ටික ඒ අහිංසකයාගේ ජීවිතය නැති කරනවා. ඔන්න ඔයි මේ කියනවා වගේ සිදුවීමක්ම තමයි ඕකත්. ඉතින් ඒකින්ද මේ වගේ අසහනකාරී තිරිසනුත් නෙමෙයි මොක්කුද මන්ද මෙන්න මුංග බැඳලා දාන්න කියලා කරුණා කරලා අපි ඉල්ලනවා. මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මේකට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. මේකට නීතිය ක්‍රියාත්මක වෙනකම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියන එක ඉල්ලන ගමන් අතර මම වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් ටෝක් විත් ඇෂිත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතනින් එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ඔබලා ටච් එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ජය වේවා ජය ශ්‍රී.